කොහොමද මගේ ආදරණීය යාළුවනේ? ඔයාලා මුදල් ඉතුරු කරන්න ආසද? ඒත් ඉතුරු කරන්න අමාරුද? මුදල් ඉතුරු කරන්න අමාරු වුණත් අපිට ආයෝජනය කරලා දියුණු වෙන්න ඕනේ නම් අනිවාර්යෙන් මුදල් ඉතුරු කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් අපිට මේ කාලේ ඉතුරු කරනව තියා පඩියත් මදි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි අතින් අපතේ යන සුළු මුදල් ප්‍රමාණය එකතු කරලා පොඩි මුදල් ඉතිරියක් ඇති කරන්න ගත උත්සාහයක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. මම මේ සඳහා අරගත්ත පොඩි ප්ලාස්ටික් කප් එකක්. මම මේකට හැකි විදිහට පොඩි ගණන් වලින් මුදල් දැම්මා. මාසේ පඩියෙන් නන් නෙවෙයි, මාසේ පඩියේ පවුලේ ආහාරවලට, වාහනයට, බෙහෙත් වලට සහ වෙනත් අවශ්‍ය දේවල් වලටම වියදම් වුණා. මම මේ කප් එකට දැම්මේ වෙනත් සුළු ආදායම්. උදාහරණ විදිහට වත්තේ පොල් කටු පොල්ලලි විකුණා ලබාගත් සල්ලි. ගෙදරට අවශ්‍ය මාසේ සිල්ලර බඩු ටික එකවර තොග කඩේකින් ලබා ගන්නා විට ලැබූ ලාභය. ඒ වගේම වත්තේ හැදෙන කෙහෙල් මුවා, වත්තේ වැටුණු පොල්, පුවක්, බුලත්, කොහිල වගේ දේවල්, වත්තක නිරපරාදේ අපතේ යන දේවල්. මෙතන වැඩිපුරම රුපියල් 100 නෝට්ටු තමයි තියෙන්නේ. ඒ වගේම රුපියල් 1000, 500 වගේ නෝට්ටුත් කිහිපයක් තියෙනවා. මම සීරම ගණන් කරලා බැලුවා. රුපියල් 12000කට අධික මුදලක් මට මේ මගින් මාස 2කට අඩු කාලෙකින් එකතු කරගන්න හැකි වුණා. එකකින් අපිට මේ 12000න් කොටස් වලදපලේ ආයතනයක කොටස් කිහිපයක් අරන් දාන්න පුළුවන් නේද? මේ රුපියල් 12000න් නයි මිරිස් බීජ 2000 කිටව ගත්තොත් පැලයක් රුපියල් 30 ගානේ රුපියල් 60000ක් ගන්න පුරුවන් නේද? ඒ සල්ලි ලොකු තවාණකට ආයෝජනය කරන්න බැරිද? හිතන්න, මුදල් ආයෝජනය තමයි ඔයාට දියුණු වෙන්න තියෙන හොඳම ක්‍රමය. ඒ සඳහා මුලින්ම ඉතුරු කරන්න පුරුදු වෙන්න. මගේ තවත් යාළුවෙකුට හිතන්න පුරුවන් මට ඕ වගේ සුළු ආදායම් නැණි කියලා. ඒ අය අනවශ්‍ය වියදම් අඩු කරන්න, දුම් වැටිමත් පෑන් අනවශ්‍ය ගමන් අඩු කරන්න. ඒ කැපවීම ඔයාගේ අනාගතය සඳහා. තේරුණාද මගේ රත්තරන් යාළුවනේ? ඉතින් ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අලුත් අය සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.